හරි ළමයි මේ වැඩේ පටන් ගමු. හරි. අද සම්පූර්ණයෙන් කරන්නේ ඔයගොල්ලන්ගේ පේපර් එකේ අනිවාර්යයෙන්ම සංකීර්ණ සංඛ්‍යාත් එක්කම වගේ එන පොඩි කොටසක්. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවල පාඩමේ කොටසක් නෙමෙයි. සංකීර්ණ සංඛ්‍යා ප්‍රශ්නයත් එක්කම තියෙන ඊට පස්සේ ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පාස් පේපර්ස් එක අරන් බැලුවොත් ගම්බයි මැස් පේපර්ස් වල මේ පහුගිය අවුරුදු 10 වගේ අනිවාර්යයෙන්ම න්‍යාස කියන කොටස අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට අනිවාර්යෙන් එනවා. න්‍යාස කියන කොටස තමයි ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. මේ න්‍යාස කියන ප්‍රශ්නේ අනිවාර්යෙන් හයිට කරගන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ලකුණු වෙනවා එකෙන්. ලකුණු ගන්න ලේසි පාඩමක් අනික ඔයගොල්ලන්ට මේ ලොකු අමාරුවක් නැතුව ගොඩ දාන්න පුළුවන් මේ පොඩි පාඩම් කොටසක් ඔය න්‍යාස කියලා කියන්නේ. ගොඩක් කට්ටිය අමාරුයි කියලා කියනවා. ඉතින් න්‍යාස ප්‍රශ්න කරගන්න බෑ නම් මනම් එක හේතු සාධක ඉතින් කියනවා. ඉතින් මේ ඕකේ ඉතින් මහ ලොකු අමාරු දෙයක් නැහැ. ඉතින් න්‍යාස ටිකේ හරියට තියරිටිකල් එකෙන් ගණන් ටිකක් හරියට සෙට් වුණා නම් මේ න්‍යාස කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන් ඔයගලන්ට හරියට අංක සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. මාත් එක්ක සෙට්ලා දැන් න්‍යාස ටික කරගෙන යන්. අංක සම්පූර්ණ තියරි ටික හරියට කවර් වෙයි, ගණන් ටික හරියට සෙට් වෙයි. ඊට පස්සේ ඔයගලන්ට තේරෙයි පාස් පේපර්ස් ප්‍රශ්නයක් ගත්තම මං කියපු දේවල් වලින් අනිවාර්යෙන් එතන ලකුණු 100ක් තියෙනවා නම් 100න් 100ටම අදාළ තියරි ටික අනිවාර්යෙන් මයි කටින් මගේ අතින් කියවිලා තියෙයි කියලා. හරි. අපි වැඩේට බලමු. න්‍යාස කියන කැලේ පටන් ගමු. හරි. හරි. ලියමු. ලියනකො මාතෘකාව න්‍යාස කියලා. න්‍යාස. ලියන්න. මොකක්ද මේ අතර මේ න්‍යාසයක් කියලා කියන්නේ නේ? මොකක්ද මේ න්‍යාසයක් කියලා කියන්නේ? න්‍යාසයක් කියලා කියන්නේ ඇත්තටම නිකන් ඍජුකෝණාශ්‍රාකාර හැඩයට හැදිලා තියෙන කිසියක න්‍යාසයක් ඇතුලේ තියෙන එක ඍජුකෝණාශ්‍රාකාර හැඩයකින් සමන්විත කිසියම් අවයව සමූහයක්. අපිට එහෙම නිර්වචනය කරන්න පුළුවන්. ඒ නිර්වචන ගොඩක් ඉදිරිපත් කරන්න පුළුවන් න්‍යාසවල. ඒ කියන එක විදිහට න්‍යාස අර්ථකථනය කරනවා. ඒ කියන්නේ අවයව සමූහණය කිරීමකට න්‍යාසයක් කියන එක සම්පූර්ණයෙන් පාවිච්චි වෙනවා. කියන්නේ දැන් ඔයගොල්ලෝ A-level තියෙන න්‍යාස වගේම තමයි දැන් A-level වලින් පස්සේ අධ්‍යාපනය ගත්තත් එතනින් එහාට න්‍යාස කියන කෑල්ල අනිවාර්යෙන් පාවිච්චි වෙනවා. න්‍යාස ගුණිතය එක දේවල් න්‍යාසාශ්‍රිත කරුණු අනිවාර්යෙන් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර හැඩයකට හැදිලා තියෙන ඍජුකෝණාශ්‍රාකාරයට හැදිලා තියෙන අවයව සමූහයක් කියන අදහස තමයි න්‍යාසෙට කියන්නේ. ඒ බලමු නිකන් න්‍යාස සාමාන්‍යයෙන් අපි න්‍යාසෙ ඉංග්‍රීසි අක්ෂරයකින් සංකේතත් කරනවා. A කියලා මම න්‍යාසයක් ගත්තා කියලා කියමු. මේ න්‍යාසේ සමහරක් කට්ටිය රවුම් වරහන් දානවා. සමහරක් කට්ටිය කොටු වරහන් යූස් කරනවා. දෙකම අවුලක් නැහැ. මේක ඇතුළට අවයව දානවා. හැබැයි න්‍යාසයක් කියලා මම කිව්වේ ඍජුකෝණාශ්‍රාකාර හැඩයකට හැදලා තියෙනවා. නැත්නම් චතුරාශ්‍රයක් ආකාරයකට නෙමෙයි යන්නේ. එක්ක ඍජුකෝණාශ්‍රයක් නැත්නම් සමචතුරාශ්‍රයක් ඒ වගේ හැඩයකට තමයි මේකේ අවයව තියෙන්න ඕන. ඒ වගේ දැසත් තමයි මේ න්‍යාස කියන කැලේ මේක අන්තර්ගත වෙන්නේ. හරි. හිතන්නකො මේකේ A B C D මෙන්න මේ වගේකට කියන අපි න්‍යාසයක් කියලා. දැන් මේක නිකන් සමචතුරාශ්‍රයක් වගේ. මෙහෙට. අන්න ඒ වගේ. මේක නිකන් නෝමල් සමචතුරාශ්‍රයක්. තව අපිට න්‍යාස ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම 1 2 3 4 6 7 8 ඕන එකක් කොහොම දාන්න පුළුවන් කියන්නේ. අවයව සමූහණය කියලා කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර හැඩයකට සමන්විත අවයව සමූහණය කිරීමක් වශයෙන් තමයි සාමාන්‍ය න්‍යාසයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තමයි සම්පූර්ණයෙන් පැහැදිලි. හරි. ඒක හරියට එතකොට දැන් මේ කෙනෙක් අහන්න පුළුවන් මේ න්‍යාසයක් ඇතුලේ මොනවද තියෙන්න පුළුවන් කියලා. න්‍යාසයක් ඇතුලේ මෙන්න මෙව්වම තමයි තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල්ම තමයි තියෙන්න ඕනේ කියලා. එහෙම නිර්වචනයක් කවුරුත් දෙන්න ඉදිරිපත් කරලා නැහැ. කියන්නේ එහෙම දේවල් කියන්න බෑ. මොකද අවයවනේ මේක ඇතුලේ තියෙන්නේ. ඒකෙන්ද ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇතුලේ තාත්වික කොටස් තියෙන්න පුළුවන්. තාත්වික සංඛ්‍යාවලට අදාළ කොටස් තියෙන්න පුළුවන්. අතාත්වික ඒවා වෙන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යාව වෙන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යාව වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. තාත්වික සංඛ්‍යාව වෙන්න පුළුවන්. තාත්වික දේවල් පුළුවන්. සංකීර්ණ සංඛ්‍යාව වෙන්න පුළුවන්. නැත්නම් සංකේත වෙන්න පුළුවන්. මොනවා හරි සංකේත. ඉංග්‍රීසි අක්ෂර ඔය මොනවා හරි ඒවා සංකේතවල දාන්න කියන්නකො තාත්වික සංකීර්ණ සංඛ්‍යා ඕනම දෙයක් මේ න්‍යාසයක් ඇතුළේ ඔය විදිහට ඉන්න පුළුවන්. හරි. න්‍යාස කියලා මාතෘකාව දාලා හරි. න්‍යාස කියලා මාතෘකාව දාලා මෙන්න මේ දෙක ලියා ගන්නකො. අපි මෙයාට කැපිටල් B කියලා දෙමුද? මෙයාට කැපිටල් B කියලා දෙමු. B කියලා දෙමු නැත්නම් එකම න්‍යාස දෙක සමාන වෙන්නේ නැහැ නේද? හරි. මේ කැපිටල් B කියලා දීලා මෙන්න මේ දෙන න්‍යාස කියලා උදාහරණ විදිහට දාන්නකො. උදාහරණ විදිහට න්‍යාස. ඒක උදාහරණ දෙයක් කොහොමද දාන්නේ?
මේක ඇතුලේ සංකීර්ණ සංඛ්‍යා කැලි තියෙන්නත් පුළුවන්. නිකන් උදාහරණයක් ගමුකෝ අපි C. හතර පහයි I තුන දෙක I හත ඔය වගේ උදාහරණ කියලා 1 2 3 කියලා න්‍යාසවල උදාහරණ තුන දාගන්නකො. න්‍යාසවල උදාහරණ තුන දාගන්න. මේ අමතර දේ මෙවුවා හැම විභාගෙට එහෙම අහන්නේ නැහැ. මේ දේවල් මේ මොනවද න්‍යාස එකකට තියෙන්න පුළුවන් කියලා ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් අහන්නේ නැහැ විභාගෙ. මේ සාමාන්‍ය කොහොමද අහන්නේ? මේ සාමාන්‍ය න්‍යාස එකකට තියෙනවා තාත්වික අතාත්වික සංකීර්ණ සංඛ්‍යා සංකේත ඕනම දෙයක් පවතින්න පුළුවන්. ඒ ටික හරිනේ. ඊට පස්සේ ලියන්න මාතෘකාවක් අපිට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ කියන්නේ අපිට වැදගත්ම මාතෘකාවක් න්‍යාසවල. ඒ කියන්නේ න්‍යාසයක් පිළිබඳ අධ්‍යයනය කරනවා අනිවාර්යෙන් දැනගන්න ඕනේ වචන තුනක් තියෙනවා. න්‍යාසයක පේලි කියන්නේ මොනවද? න්‍යාසයක තීර කියන්නේ මොනවද? න්‍යාසයක තීර මොනවද? පේලි මොනවද? න්‍යාසයක ගණය කියන්නේ මොනවද? අන්න ඒ වගේ දේවල් ටික. න්‍යාසයක පේලි තීර ගණය. හරි. අපි බලමු මේ න්‍යාසයක පේලි කියන්නේ මොනවද? තීර කියන්නේ මොනවද? ගණය කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවනේ පේලි කියන අදහසක් නිකන් දැන් පන්තියක් ගත්තොත් ඒ පන්තියක් ඇතුලේ ඩෙස්ක් පේලි තියෙනවා. මේ පේලි කියන ඒවා සම්පූර්ණයෙන් තිරස්ස තියෙන ඒවා න්‍යාසයක. න්‍යාසයක තිරස්ස තියෙන ඒවට අපි කියනවා පේලි කියලා. දැන් ඔයගොල්ලෝ තීරු කපනවා. දැන් මොකක් හරි කොලයකට දෙම කොලේ තීරු කපනවා. සිරස් තීරු කපනවා. හරි. තීර කියන්නේ අනිවාර්යෙන් සිරස්ව තියෙනවා. මම මෙතනින්ම නිකන් ලියන්නම්. මේ පේලි කියලා කියන්නේ තිරස්ව තියෙන. පේලි කියන්නේ තිරස්ව තියෙන. මේ තීර කියලා කියන්නේ සිරස්ව තියෙන. මේ ගණය කියන්නේ වෙනම කතාවක්. හරි. මම වෙනමක් ලියන්නම්කෝ. මේ හරියට ලියන්නම්කෝ. පේලි කියන්නේ තිරස්ව තියෙන. ඊට පස්සේ තීර කියන්නේ තීර නැත්නම් තීරු මොනවා සිරස්ස තියෙනවා. ගණය කියන්නේ ඉතින් ගණය කියලා කියන්නේ ඇත්තටම මේ වචන මම මේ තේරුම් කියන්නේ ගණය කියන්නේ න්‍යාසික තරම කියන එක. න්‍යාසික තරම කියන අදහස තමයි ගණය කියන එකේ තියෙන න්‍යාසික තරම කියන එක. ඒ කියන්නේ සයිස් එක න්‍යාසයක සයිස් එක මොකද න්‍යාසයක තරම ඉස්සරහට සෙට කරලා පාට කරන්න. ඔය එකට මම දැන් කිව්වේ. හරි අපි න්‍යාසයක් ලියමුකෝ අපි. මම A කියලා න්‍යාසයක් ගන්නම්. A කියලා න්‍යාසයක් ගත්තොත් මම න්‍යාසය ගත්ත කියන්නේ මේ න්‍යාසය තුළ මට අවයව ඉන්නවා. මොනවා හරි අවයව සෙට් A 1 2 B C D E F 7 9 12 G ඔන්නම ආයව සෙට් එකක් ඉන්නවා. මෙන්න මේ දිශ දැන් පේලි කියන්නේ තිරස්ව තියෙන එක නේ. මේ තියෙන්නේ ඊට අදාළ පේලි. මේ අඳින්නේ රතු පෑණෙන් අඳින්නේ පේලි. මේ තිරස්ව තියෙන ඒවට කියනවා න්‍යාසයක පේලි කියලා. පේලි 1 2 3යි පේලි 3යි. එතකොට මම මේ තිරස්ව අඳින්නේ දැන් තේරෙන්න ඕන කතාව. සිරස් අඳින්නේ ඒවට අපි කියනවා තීර කියලා. මේ නිල් පෑණෙන් ඇදලා තියෙන්නේ නිර්පෑණෙන් ඇදලා තියෙන්නේ. හරි. එනේ ඒවට කියනවා අපි තීර කියලා. හරි. ඒ කියන්නේ අපි තීර ඉංග්‍රීසි වචනයකට උදේ මේ තියෙන columns. මේ තියෙන columns. මේ page මේ තියෙන rows. column නෑ ඕනනම් ඉතින් අංකණය කරන්න පුළුවන්. ඉතින් මේක column 1, column 2, column 3, column 4 කියන. මේක ඕනනම් row 1, R1, R2, R3 කියලා අංකණය කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒ අවශ්‍යතාවයක් නෑ ලොකු. හරි.
හරි ඕගොල්ලෝ දැන් අරම ලියලා න්‍යාසයක පේලි තීර ගණය කියලා මාතෘකාව ලියවන්න මාතෘකාව ලියලා ඉවර වෙලා ඊට රූලක් විතර ඇරලා මෙන්න මේක පොඩ්ඩක් ලියා ගන්න. තර තුනක් දාලා පේලි කියන්නේ මෙව්ව, තීර කියන්නේ මෙව්ව, ගණය කියන්නේ මෙව්ව කියලා ලියා ගන්නවා. මේ තුන ලියා ගන්නවා. මම ගණය කියන කතාවට එන්නම්. ගණය කියන කතාව මොනවද කියන්නේ? මම ගණය කියන කතාවට එන්නම්. මේක ලියා ගන්නවා. පේලි, තීර, ගණය. මේක ලියා ගන්නවා. පේලි කියන්නේ හැමදෙස්සම තිරස තියෙනවා. එළිය තියෙන ගමන් වගේ මේ පේලි කියන්නේ තිරස තියෙනවා. තීර කියන්නේ සිරස්ස තියෙනවා. ගණය කියන කතාව මම පස්සේ මේ දේ තේරුම් ගත්තනේ. දැන් පේලි කියන්නේ තිරස තියෙනවා. තීර කියන්නේ සිරස්ස තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. හරි. ඒක ලියලා ඉවරයි කියලා හිතනවා. ඊට පස්සේ දැන් මොකද්ද මේ ගණය කියලා කියන්නේ? ගණය කියලා කියන්නේ න්‍යාසික කියන්නේ තරම කියන අදහස. න්‍යාසික තරම මොකක්ද කියන්නේ? අපි ඒක මෙන්න මේ යටින් තමයි දාන්නේ. න්‍යාසික තරම කියන්නේ. වරහන් නම් ඕනෙත් නැහැ. නිකන් වරහන් මන් නිකන් දාගත්තා කියන්නේ වරහන කතා වෙනස නැහැ. කොහොමද න්‍යාසික තරම ලියන්නේ? න්‍යාසික තරම ලියන්නේ මෙහෙම. පේලි ගාන වැඩි කිරීම තීර ගාන. පේලි ගාන වැඩි කිරීම තීර ගාන. මේක පේලි කීයේ? පේලි 3. තීරු 4යි. මේ මොනවද මේ? පේලි. මේ මොනවද මේ? තීරු. හරි. මේ තියෙන පේලි, මේ තියෙන තීරු. න්‍යාසික තරම ලියන්නේ හැමතිස්සෙම පේලි ගාන වැඩි කිරීම තීර ගන්න. සාමාන්‍යයෙන් මේ වගේ න්‍යාසයක් අපි හඳුන්වනවා 3 වැඩි කිරීම 4 න්‍යාසයක්. නැත්නම් 3 4 න්‍යාසයක් කියලා කියනවා. 3 4 න්‍යාසයක් කියලා ගමන් දෙකෙන්. ඔයගොල්ලෝ දැන් න්‍යාස ගැන අධ්‍යයනය කරනවා කියනකොට න්‍යාස ගැන අධ්‍යයනය කරනකොට මොන යම් අවස්ථාවක් කෙනෙක් කියනවා ඔයගලන්ට 3 4 න්‍යාසයක් කියලා. 3 4 න්‍යාසයක් කියලා කියන්නේ 3 කියලා කියන්නේ මුලින්ම කියන්නේ පේලි ගන්න. 4 කියලා කියන්නේ අන්තිමට කියන්නේ තීර ගන්න. 3 4 න්‍යාසයක් කියන්නේ පේලි 3කුයි තීර 4කුයි මේ න්‍යාසෙට තියෙනවා කියන්නේ. අන්න ඒක හඳුනා ගන්න මේක හරියට මොන විදිහට තියෙන්න ඕන. පේලි ගන්න වැඩි කිරීම තීර ගන්නෙන් තමයි න්‍යාසික තරම එන්නේ. හරි. අර තමයි ලිව්වෙන් පස්සේ උදාහරණයක් කියලා දාලා මේක අඳ ගන්නකො. මෙන්න මේ කතාව. මේක අඳ ගන්නකො. මේක තියන්න. මේ තියෙන්නේ න්‍යාසීය තරම. මේ තියෙන න්‍යාසීය තරම. තරමම ලියන්න. ඔක ලියා ගන්නකො. න්‍යාසීය තරම නැත්නම් ගණය තමයි මේ ලියලා තියෙන්නේ. ඒ ගණය තමයි ඒ ලියලා තියෙන්නේ. ගණය තමයි ලියන්නේ. right. equal ලියන්නේ. හරිද? ඩෙලිවරද? හරි. හරි. අපි පොඩ්ඩක් ලියමු. ඒ කියන්නේ අදාළ තරම න්‍යාසයක් දෙනවා. මේක තරම ලියන්න කියලා දෙනවා. B කියලා මම න්‍යාසයක් දෙනවා. 1 2 3 4 5 6 කියලා. මට C කියලා න්‍යාසයක් දෙනවා. 1 2 3 A B C
මට කැපිටල් D කියලා න්‍යාසයක් දෙනවා 1A 2B 3C 4D. මට කියනවා මේ හැම න්‍යාසයකම මට ගණය කියලා දෙන්නයි කියලා. න්‍යාසයක් ගණය. න්‍යාසයක් ගණය කියන්න නම් දැන් මොනවද දන්නේ? ඔයාලට ඕනේ පේලි ගන්නයි තීර ගන්නයි. ගණය කියන්නේ මොකක්ද? ගණය කියන්නේ මොකක්ද? පේලි ගන්න වැඩි කිරීම තීර ගන්න. ගණය කියන්නේ මොකද්ද? පේලි ගන්න වැඩි කිරීම තීර ගන්න. මේ පේලි කීයක් තියෙනවද? පේලි 2යි තීර 3යි. පේලි 2යි තීර 3යි. එහෙනම් මෙයා 2 වැඩි කිරීම 3 න්‍යාසය. මේකේ පේලි 3යි තීර 2යි. පේලි 1යි 2යි 3යි තීර 2යි. පේලි ගන්න වැඩි කිරීම තීර. පේලි 3යි තීර 2යි. මේකේ පේලි 2යි තීර 4යි. පේලි 2යි තීර 4යි. හරි. අර උදාහරණ 1 මෙයා උදාහරණ 2 මෙයා 3 මෙයා 4 කියලා දාගන්න. ඔය ලියන්න. මේ ඩිප්ලෝමා උදාහරණ 4. දැන් ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන් න්‍යාසයේ ගණය කියන එක න්‍යාසයේ ගණය කියන කතාවට අදාළ කතාව සම්පූර්ණයෙන් හරි. හරි. මේ පදයක් ඊට පස්සේ කතා කරන්න තියෙනවා වැදගත් මාතෘකාවක්. ඒකෙන් පස්සේ මේක බලමු. ලකුණු ලේසියෙන්ම ගන්න පුළුවන් පාඩමක් න්‍යාස කියන්නේ. ලකුණු ගෙඩි පිටින් ගන්න පුළුවන්. පොඩ්ඩක්වත් අමාරු නෑ. මේවල ඇති දෙයක් නෑ ළමයි දැන් පේනවනේ. ගණය කියන්නේ නිකන් පේලි ගන්න වැඩි කිරීම තීර ගන්න එක. මේ ඇති දෙයක් නෑ මේ න්‍යාස. ගොඩක් ළමයි අමාරු කර න්‍යාස බෑ ගාවට ඇති දෙයක් නෑ න්‍යාස. පොඩි පොඩි කරුණු ටිකක් මතක තියාගන්න තියෙනවා. ඒ මතක තියාගෙන හරියට ගැරන්ටියක් හදලා සෙට් වෙන්න තමයි තියෙන්නේ. ඒකෝර න්‍යාස ටික ගන්න දුර යනවා. ඉතින් අහන්න දෙයක් නෑ. ඉතින් හරිද? ඊළඟට හරි. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන වැදගත්ම මාතෘකාව තමයි පෙරළුම් න්‍යාසය කියන්නේ. කියන්නේ ට්‍රාන්ස්පෝස් කියන්නේ මේට්‍රික්ස් එක ට්‍රාන්ස්පෝස් එක. න්‍යාසයකට ඉංග්‍රීසියෙන් ගන්න දන්නේ නැත්නම් ලියා ගන්න මේට්‍රික්ස්. ඒක හරි. මේ න්‍යාසයක ට්‍රාන්ස්පෝස් එක කියන්නේ මේට්‍රික්ස් එකේ ට්‍රාන්ස්පෝස් එක කියන්නේ මේ පෙරළුම් න්‍යාසය කියන එක. නිකන් වචනේ අර්ථය මොකද්ද? නිකන් න්‍යාසෙ පෙරලනවා කියන අදහස. න්‍යාසයක් එහෙම පෙරලන්න පුළුවන්ද? නිකන් බෝතලයක් පෙරලනවා වගේ න්‍යාසයක් පෙරලන්න පුළුවන්ද? හොඳයි. එහෙම න්‍යාසයක් පෙරලන්න පුළුවන් ඇත්තටම. මැත්ස් කරන ඕගොල්ලෝ දැනගන්න ඕන න්‍යාසයක් පෙරලන්නේ කොහොමද? පෙරළුම් න්‍යාසය. ලියා ගන්න මාතෘකාව පෙරළුම් න්‍යාසය. පෙරළුම් න්‍යාසය. ඉංග්‍රීසි වචනේ තොන්න ලියන්න. Transpose of a matrix. Transpose of a matrix. ඔක තමයි අපේ කතාව. පෙරළුම් න්‍යාසය. මොකද පෙරළුම් න්‍යාසය කියන්නේ? ඇත්තටම ඇති දෙයක් නෑ. හරි. ඔයාලා දන්න දේ අපි කතා කරමු. මම න්‍යාසයක් දෙනවා මෙහෙම. ඔන්න පෙරළුම් න්‍යාසයකට අල්ලගන්න. මම න්‍යාසයක් දෙනවා මෙහෙම. 7 12 AB 9 13 CG ඔය වගේ දෙනවා. හරි. මට මේක තරම කියන්නකෝ. නැත්නම් න්‍යාසයක් ගන්නේ පේලි 2යි තීර 4යි. මෙයා 2 4 න්‍යාසයක් කියලා කියනවා. මෙයා 2 4 න්‍යාසයක් කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් දැන් මට කියනවා ඒවල පෙරළුම් න්‍යාසය දෙන්නයි කියලා. ඒවල පෙරළුම් න්‍යාසය දෙන්නයි කියලා කියනවා. ඒවල පෙරළුම් න්‍යාසය දෙන්න කියලා අහන්නේ ඒගොල්ලෝ මොකක්ද එතකොට? අපි සාමාන්‍යයෙන් A නම් ඒවල ට්‍රාන්ස්පෝස් එක කියලා මෙහෙම තමයි ලියන්නේ. ඒවල T. ඒවල T. කොහොම තමයි ලියන්නේ ඒවල ට්‍රාන්ස්පෝස්. දැන් ට්‍රාන්ස්පෝස් කියන්නේ මොකක්ද? මොකක්ද දෙයක් නැහැ. එකක් බෙල්ලනවා කියන අදහස. පොඩ්ඩක්වත් අමාරු නෑ. මේක මෙච්චරයි. මේක පේලියක් තියෙනවනේ. මේක පේලියක් තියෙනවනේ. ඇත්තටම වෙන්නේ පෙරළුම් න්‍යාසය කියන කතාවේ වෙන්නේ ඇත්තටම ඔයාලා එන න්‍යාසයද දැන් මෙයාගේ පෙරළුම් න්‍යාසය අහලා තියෙන්නේ.
ඔයාට එන න්‍යාසෙ එන්නේ මේ දෙන්න දෙපැත්ත මාරනවා. ඔයාට එන්නේ 4 2 න්‍යාසෙ. ඒ එන්නේ මෙහෙම. ඒක එහෙම මතක තියාගන්න එපා. ඒක එහෙම කිසිම වෙලාවක මතක තියාගන්න එපා. මේ දෙන්න මාරනවා තමයි මෙහෙම හිතන්නවත් ඕන. හැබැයි වෙන්නේ අන්තිමට ඒක වෙන්නේ මෙහෙමයි. මෙයාගේ දැන් පේලි තියෙනවනේ මේ පේලි තියෙනවනේ වෙන්න මේ තියෙන පේලිය මේ අදාළ පේලිය තීරුවකට දාලා ලියනවා. මේ පේලිය තීරුවකට දාලා ලියනවා. අන්න එක තමයි වෙන්නේ. මේ හැම පේලියක්ම තීරුවකට දාලා ලියනවා. මම පළවෙනි පේලිය ගත්තා. මම පළවෙනි පේලිය ගත්තා. ඒක තීරුවකට දාලා ලියනවා. 7 12 A B. ඔන්න මම දෙවෙනි පේලිය ගත්තා. දෙවෙනි පේලියද පළවෙනි පේලිය පළවෙනි තීරුවට දැම්මා. දෙවෙනි පේලිය දෙවෙනි තීරුවට දැම්මා. 9 13 C G. ඔන්න ඒකට දාලා න්‍යාසය. දැන් මම මේකේ තරම කියන්නකො. ඔයගොල්ලෝ දන්න දේ. A 4 තීරු 2 මේ දෙපැත්ත මාරලා දාන්න එල්ල තියෙනවා. එහෙම මතක තියාගන්න එපා කිසිම වෙලාවක. එහෙම කිසිම වෙලාවක මතක තියාගන්න එපා. මෙච්චරයි වෙන්නේ. පළවෙනි පේලිය ගත්තා එක පළවෙනි තීරුවට දැම්මා. දෙවෙනි පේලිය ගත්තා දෙවෙනි තීරුවට දැම්මා. ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ හැම පේලියක්ම තීරුවකට දාලා තියෙන්නේ. හැම පේලියක්ම ඒ එක් පේලියට අදාළ අනුරූප තීරුවට දාලා තමයි තියෙන්නේ. ඒකෙන් තමයි පෙරළුම් න්‍යාසය ගන්න. හරි. පෙරළුම් න්‍යාසය කියලා දාලා පෙරළුම් න්‍යාසය කියලා ඔයගොල්ලෝ මාතෘකාව ලියුවානේ. හරි. තරුවක් දාලා ලියන්න. කිසියම් න්‍යාසයක මේ තමයි කිසියම් න්‍යාසයක ලියන්න. කිසියම් න්‍යාසයක එක් පේලිය කිසියම් න්‍යාසයක එක් පේලිය ඊට අනුරූප තීරුවට මාරු කළ විට නැත්තම් මෙහෙම ලියන්න. අනුරූප තීරුවට දැමූ විට ලැබෙන න්‍යාසය අදාළ න්‍යාසයේ පෙරළුම් න්‍යාසය වේ. අදාළ න්‍යාසයේ පෙරළුම් න්‍යාසය වේ. හරි. උදාහරණ එක කියලා දාලා දැන් මම මේක දෙපැත්තෙන් ලියලා තියෙන්නේ. මේක ලියන්නේ එක කියලා දාලා මේක ලියලා මේක ඊට යටින් ලියන්න. මේක ලියලා මේක ඊට යටින් ලියන්න. මේක ඉන්නවනේ මේක යටට. ඔය නෝට් එක බලනකොට වට පැහැදිලි වෙන්නේ එතකොට. මේක ඉන්නවනේ මේක යටට. තුනක් දෙකක් ලියලා ඇත්තනේ මේ පෙරළුම් විභාගේ සමහර කාලකට මේක දීලා අහනවා මොකක් කර මේ වගේ න්‍යාසය පෙරළුම් න්‍යාසය ලියන්නේ. ඉතින් මේව එකක් ලියා ගන්න පුළුවන් කියන්නේ මේකටත් ලකුණු තියෙනවා විභාග. ඒකෙන්ද බය වෙන්න එපා. න්‍යාස කියන කොටසට වැඩ කරන්න ඕගොල්ලෝ. සම්පූර්ණ වැඩ කරන්න. පුළුවන් තරම් ගණන් හදන්න. තමාගේ අඩුපාඩු ටික වහගන්න පුළුවන් තරම්. හරි. ඊළඟ මම තව උදාහරණයක් දෙන්නම්. මට මෙන්න මේ න්‍යාසයේ පෙරළුම් න්‍යාසය වල ලියලා දෙන්න. මම B කියලා න්‍යාසයක් ගන්නම් මේ. I බිංදුව 3 4 3 K 2 5 G. ඔන්න න්‍යාසය තියෙනවා. තරම මොකක්ද? පේලි ගන්න හැටි කිරීම කියලා. පේලි තුනකුයි තීර තුනකුයි. මෙන්න මේකේ
මට B වල ට්‍රාන්ස්පෝස් එක කියන්නේ B වල පෙරළුම් න්‍යාස මට ලියන්න ඕනේ. ඉක්මන් try කරන්න විනාඩියක් විතර දෙන්න. ඉක්මන් try කරන්න. හරිද? ඉවරයි. අද දෙයක් නැහැ. එක වේගයක් ගත්තා. ඊට අනුරූප තීරුවට දැම්මා. I බිංදුව 3. වේගයක් ගත්තා තීරුවට දැම්මා. 4 3 K. වේගයක් ගත්තා 2 5 G. එන්නේ 3 3 න්‍යාසයක් තමයි. අපි තව එකම උදාහරණයක් බලමු. මම C කියලා උදාහරණයක් ගන්නම්. 1 2 3 4 5 6 G K Y 9 A B පහයි 7යි තුනයි J 12 10 20 15යි C 8යි කැපිටල් B 3 4 මේක තරම් මොකක්ද මම අහන්නේ මොකක්ද C වල ට්‍රාන්ස්පෝස් පේලි ගන්න 5යි තීරු ගන්න 4යි මේක ලියන්න ඉක්මනට අද වැඩේ ඉවර වෙනකොට තේරෙයි ඔයගොල්ලෝ න්‍යාසවල පාස් පේපර්ස් කියන්නේ පාස් පේපර්ස් පොතේ න්‍යාස ප්‍රශ්නේ ගත්තාම සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා. එතෙන්ට හරියට ආව කියන්නේ මේ වෙලාවේ එහෙම කරන්න නම් එහෙම ඒ පාස් පේපරයක් ගත්ත ගමන් කරන්න පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක එන්න නම් ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරන්න ඕනේ කියන්නේ ඉගෙන ගන්න වෙලාවේ හරියට අවධානයෙන් හරියට අහගෙන ඉඳලා හරියට නෝට් එක හරියට ලියලා දැනගන්න ටික උපරිමයෙන් try කරන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ එකම දේ. එතකොට ඔයගලන්ට තේරෙයි ඔයගොල්ලන්ගේ process එකක් තියෙනවා කියලා. ඔයගොල්ලන්ගේ level එක එතනින් up වෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙයි. හරිද මේක ලියලද? හරි. මම ගණන් තව වෙලා යන හින්දා. හරි. පේලියක් තියෙනවා තීරුවට දැම්මා. 1 2 3 4. පේලියක් තියෙනවා 5 6 G K. පේලියක් තියෙනවා තීරුවට දැම්මා. I 9 5යි 7යි. පේලියක් තියෙනවා තීරුවට දැම්මා. 3යි J 12 10 20. පේලියක් තියෙනවා 15යි C 8යි D 3 4. එන්නේ මොකක්ද? 4 වැඩි කිරීම 5 න්‍යාසයක් නේ. 4 වැඩි කිරීම 5 න්‍යාසයක්. නේද මේක මාරු ලයින් එකේ. හරි. හරි. පෙරළුම් න්‍යාස කතාව එතනින් ඉවරයි. හරි. ලියන මාතෘකාව කියන පස්සේ ලියන මාතෘකාව න්‍යාස ආශ්‍රිත සුළු කිරීම. න්‍යාස ආශ්‍රිත සුළු කිරීම. හරි. න්‍යාස ආශ්‍රිත සුළු කිරීම යටතේ ඕල් කැපිටල් A දාලා ලියන්න. කැපිටල් A දාලා ලොගෝ ලියන්න. න්‍යාස එකතු කිරීම කියනවා. න්‍යාස එකතු කිරීම. හරි අහගන්න. මොකද ලියන්න යන්න එපා අහගන්න. න්‍යාස එකතු කරන්න නම් පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා. එකම පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා න්‍යාස එකතු කිරීම. මෙච්චර. දැන් න්‍යාස එකතු කරනවා කියන්නේ එක න්‍යාසයක් තියන්න බෑනේ. එක න්‍යාසයකුත් ඕනේ. මොකක් කරන න්‍යාසයකුත් ඕනේ. මෙන්න මේ න්‍යාස දෙකක් තියෙනකොට
මෙන්න මේ න්‍යාස දෙකේම කියන්නේ පරිමේ එකතු කරන න්‍යාස දෙකේම තරම සමාන වෙනවා. මේක තමයි අපිට දැන කන්ඩිෂන්. තරම සමාන වෙනවා. න්‍යාස දෙකේම තරම සමාන වෙනවා. ඒ කියන්නේ මෙයා 5 වැඩි කිරීම 4 න්‍යාසයක් නම් මෙයාත් 5 වැඩි කිරීම 4 න්‍යාසයක් වෙන්න ඕන. මෙයා 2 වැඩි කිරීම 3 න්‍යාසයක් නම් මෙයාත් 2 වැඩි කිරීම 3 න්‍යාසයක් වෙන්න ඕන. ඒ වගේ. හදිස්සියවත් මෙයා 1 වැඩි කිරීම 2 න්‍යාසයක් වුණොත් මෙයාත් 1 වැඩි කිරීම 2 න්‍යාසයක්ම වෙන්න ඕන. ඔය කතා කරන්නේ මේ න්‍යාස එකතු කිරීම කියලා කිව්වේ. න්‍යාස එකතු කිරීම කියලා කිව්වට තමයි න්‍යාස එකතු කරන්නේ. න්‍යාස එකතු කරන්නේ කොහොමද කියලා තාම කිව්වේ නැහැ. න්‍යාස එකතු කරනකොට වෙන්න ඕන කොට කතාවක් තමයි කිව්වේ. ඒ කියන්නේ අනිවාර්යෙන් තරම සමාන වෙන්න ඕන කියන්නේ. හරි. මේ කතාව ඔළුවේ තියාගෙන මම මේ කියන කතාව වෙන්නද. තරම සමාන වෙන්න ඕන. මේ කතාව හරි. තරම සමාන වෙන්න ඕන. එකතු කරන න්‍යාස දෙකේම තරම සමාන වෙන්න ඕන. හරි. දැන් තරම සමාන වෙන්න ඕනේ. හරි. මම න්‍යාසයක් ගන්නම් A 2 7 5 ABC මම මේ පැතුලුත් මම න්‍යාසයක් ගත්තොත් එහෙම මෙයා කවුද 2 වැඩි කිරීම 3 න්‍යාසය 1 2 9 මේකට ඉලක්ක ගම දාගන්න කරදරේ නැත්තම් පළවෙනි එක 20යි 30යි 40යි 50යි 60යි මෙයාත් 2 වැඩි කිරීම 3 න්‍යාසය මෙයාත් 2 වැඩි කිරීම 3 න්‍යාසය මම අහන්නේ මොකක්ද ඒ දන B ये धन भी मूल न्याय में बाहर एक තරම සමාන වෙනවා න්‍යාස එකතු කරනකොට කන්ඩිෂන් එක මොකක්ද තරම සමාන වෙන්න ඕන දැන් තරම සමානයි දෙකේම හරි එහෙනම් න්‍යාස දෙක එකතු කරන්න පුළුවන් හරි මෙච්චරයි වෙන්නේ අනුරූප අවයව එකිනෙකට සෙට් වෙනවා අනුරූප අවයව එකිනෙකට සෙට් වෙනවා කියන්නේ අනුරූප අවයව එකට ඇලෙනවා ඒ කියන්නේ අනුරූප අවයව එකට එකතු කරන්න පුළුවන් අනුරූප අවයව කියන්නේ මොනවද මෙයාගේ පළවෙනි එකට මෙයාගේ පළවෙනි එක. මෙයාගේ දෙවෙනි එකට මෙයාගේ දෙවෙනි එක. මෙයාගේ තුන්වෙනි එකට මෙයාගේ තුන්වෙනි එක. මේ පළවෙනි පේරිය සෙට් එක. මෙයාට මෙයා එකතු කරපේ අනුරූපව. මෙයාට මෙයා පුළුවන්. මෙයාට මෙයා පුළුවන්. එකතු වෙනවා. ඔච්චරයි. මොකද වෙන්නේ? මෙයාට මෙයා එකතු වුණා. 1යි 2යි 3යි. මෙයාට මෙයා එකතු වුණා. 9යි. මෙයාට මෙයා එකතු වුණා. මෙයාට මෙයා එකතු වුණා. මෙයාට මෙයා එකතු වුණා. මෙයාට මෙයා එකතු වුණා. එන්නේ 2 වැඩි කිරීම 3 න්‍යාසයක්ම තමයි. වැඩි කීයද? වැඩි කීයද? හරි. න්‍යාස එකතු කිරීම කියලා දාලා තරුවක් දාලා ලියන්න. න්‍යාස එකතු කිරීම කියලා තරුවක් දාලා ලියන්න. න්‍යාස එකතු කිරීම කියලා තරුවක් දාලා ලියන්න. හරි. න්‍යාස දෙක එකතු කිරීමට නම් න්‍යාස දෙක එකතු කිරීමට නම් ඒවායේ තරම සමාන විය යුතුය. න්‍යාස දෙක එකතු කිරීමට නම් ඒවායේ තරම සමාන විය යුතුය. හරි. අපේ පළවෙනි ගාන කියලා දාලා ඔක ලියලා පළවෙනි ගාන කියලා දාලා මෙන්න මේක ලියාගෙන මේ රතු පෑනේ රවුම් කරලා තියෙන කොටු කරලා මොකෝත් ලියන්න එපා. ඒ දේවල්. කළු පෑනේ ලියලාගෙන නිල් පෑනේ ලියලා ඉතුරු ටික ලියන්න. A B කියන්නේ න්‍යාස දෙක නෝමල් විදිහට ලියා ගන්න. A ධන B කියන්නේ කවුද කියන එක ලියා ගන්න. ඉතින් ලියන්න. Pangkal ulangan.
තේරුණානේ වැඩි. හරි. හරි අපි දෙවෙනි උදාහරණයකුත් බලමු. දෙවෙනි උදාහරණය මම A කියලා න්‍යාසයක් ගන්නම් මෙහෙම AB CD කියලා මම B කියන න්‍යාසයක් ගන්නම් 1 4 3 5 කියලා මම C කියන න්‍යාසයක් ගන්නම් මම C කියන න්‍යාසයක් ගන්නම් 43 1.9 මෙයා දෙකේ න්‍යාසයක් මෙයා දෙකේ න්‍යාසයක් මෙයා දෙකේ න්‍යාසයක් හරි මම ගානේ පළවෙනි කොටස අහනවා A දන B වල යන්නයි කියලා අහනවා දෙවෙනි කොටස අහනවා A දන C වල යන්නයි කියලා තුන්වෙනි කොටස අහනවා B දන C වල යන්නයි කියලා ඔන්න ඔය දේවල් ටික මම අහලා තියෙනවා හරි ඔයගොල්ලෝ ලියන්න බලන්න A දන B කියන්නේ කවුද? A දන C කියන්නේ කවුද? B දන C කියන්නේ කවුද කියලා ලියමු බලන්න. බලන්න තරම සමානද? කියලා දුන්න දේවල් බලන්න. තරම සමානද? ඒවයි තරම සමානද? වැඩි ඕකේද? එකතු කරන්න පුළුවන්ද? හරි. ඉක්මන් try කරන්න. ලොකු වෙලාවක් දෙන්න බෑ try කරන්න ඉක්මන් කරන්න. ස්පීඩ් එක හදාගන්න ඉක්මනට හදාගන්න. හරි. A දන B තරම සමානද? හරි. එකතු කරන්න පුළුවන්. A දන B අනුරූපයව එකට එකතු වෙනවා කියලා කිව්වා. මෙතෙන්ට එන්නේ A දන 1. මෙතෙන්ට එන්නේ B දන 4ක්. මෙතෙන්ට එන්නේ C දන 3ක්. මෙතෙන්ට එන්නේ D දන 5ක්. right. A දන C යාගත්ත. A දන C. A දන 43යි මේ. මෙයාට මෙයා. මෙයාට මෙයා. B දන 1. මෙයාට මෙයා. C දන බිඳුව. කී දන බිඳුවකින් බිඳුව. D දන 9. මෙතන එන්නේ දෙකේ න්‍යාසයක්. මෙතන එන්නේ දෙකේ න්‍යාසයක්. B දන C. කීයද? 44යි. මෙයාට මෙයා එකතු වෙනවා 5යි. මෙයාට මෙයා එකතු වෙනවා 3යි. මෙයාට මෙයා එකතු වෙනවා 14. දෙක වැඩි කිරීම දෙකේ න්‍යාසයක් තමයි. හරි. ඉක්වල් යන අඩුපාඩු යනවා හදාගන්න ගන්නවල. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරිද? හරි. ඊට පස්සේ පොඩි කතාවක් තියෙනවා. අහගන්නකො මේ කතාව මොකක්ද මේ කියන්නේ කියලා. මේ වැදගත් දේවල් වලට තරු තුනක් විතර දාලා ලියමු. හරි. තරු තුනක් විතර දාගන්නකො හරි. තුනක් හරි හතරක් හරි දාගන්නකො. අපි ඉවර කරන්නේ තරු හතරකින්ම තමයි. එතකොට ඒ කියන්නේ වැදගත් කන්ටෙන්ට් එකක් කියලා අඳුර ගන්න පුළුවන්. තරු හතරක් කියලා දාලා මේ කතාව පොඩ්ඩක් හිත හදන්න. කතාවක් කියනවා මට මෙයා කතාවක් කියන. මට කියනවා A න්‍යාසෙට B එකතු කරාම කිසියම් උත්තරයක් එනවා. මට කියනවා B ට A එකතු කරාම එන්නේ A උත්තරයමයි කියලා. මේක ගණිතයේ නියමයි. මේක ගණිතයේ නියමයි. මේකට කියනවා අපි න්‍යාය දේශ නීතිය කියලා. මේකට අපි කියනවා න්‍යාය දේශ නීතිය කියලා. මෙහෙම ලියනවට අපි කියනවා න්‍යාය දේශ නීතිය කියලා. මෙයාට කියපේ න්‍යාය දේශ නීතිය කියලා. A ට B එකතු කරත් එකයි B ට A එකතු කරත් එකයි. A ට කියන්නේ A ට B එකතු කරත් එකයි B ට A එකතු කරත් එකයි කියන කතාව තමයි. ඊට පස්සේ තව එක නීතියක් කියනවා එකතු කිරීම සම්බන්ධව. මෙහෙම කතාවක මට කෙනෙක් ඇවිල්ලා කියනවා. මට කියනවා A ට B
එකතු කරලා ඒකට දැන් A ට B එකතු කරාම කිසියම් න්‍යාසයක් එනවනේ. ඒ න්‍යාසෙට C එකතු කරනවා කියලා. හරිනේ. අවුලක් නැහැ. තරම සමාන හින්දා එකතු කරන්න පුළුවන් කියලා ඔන්න දැන් එකතු කරලා දෙනවා. මට කියනවා මෙයා A ට A කියන න්‍යාස පැත්තකින් තියලා B/C වෙනම එකතු කරලා ඒකට A එකතු කරාම වෙන්නේ මෙතන කියන උත්තරේ බලමු. මෙන්න මේකත් ගණිතයේ නියතිය. නියතයක් නෙමෙයි නීතිය. නියතයක් නෙමෙයි නීතිය. ගණිතය. ගණිතය හදාරන ඕගොල්ලෝ දැනගන්න ඕන නීතිය. මොකද්ද මේ සමහර අහලත් ඇති. සංඝටන නීතිය කියලා අහලා තියෙනවා. විඝටන නීතිය නෙමෙයි සංඝටන නීතිය. සංඝටන නියමය. නැත්නම් නීති. ඕක එකක් කියන්නේ. සංඝටන නීති. හරි. තරුවතරක් දාලා මෙන්න මේ ටික ලියන්නේ. තරුවතර වහලා. තරුවතර වහලම දාන්න. මම යරින්නත් එපා තරුවතර. ඔය ඔක්කොම ටිකකින් මේ නීති දෙක න්‍යාස එකතු කිරීමේදී යොස් වෙනවා. කියන්නේ A ට B එකතු කරත් එකයි B ට එකතු කරත් කියන ගමන් අහගෙන ඉන්න. A ට B එකතු කරත් එකයි B ට එකතු කරත් එකයි. A දෙන B ට C එකතු කරත් එකයි. A ට B දෙන C එකතු කරත් එකයි. උඩේක න්‍යාය දේශ නීතිය දෙවෙනි සංඝටන නීතිය. හරියටම හරි. बढ़िया है හරි ඊට පස්සේ ලියන්න මාතෘකාව න්‍යාස අඩු කිරීම හරි න්‍යාස අඩු කිරීම මාත් එක්කම ලියාගෙන යන්න න්‍යාස අඩු කිරීම කියලා දාලා ඔගේ තර කතාවම තමයි තරම සමාන වෙන්න ඕනේ තරුවක් දාලා ලියන්න න්‍යාස දෙකක් අඩු කිරීමට නම් න්‍යාස දෙකක් අඩු කිරීමට නම් මොකක්ද වෙන්න ඕනේ තරම සමාන විය යුතුය තරම සමාන විය යුතුය ඊළඟට තරම සමාන මේ උදාහරණ අංක 1 මාත් එක්කම ලියාගෙන යන්න. ඒක වෙලා ඉතුරු වෙන්නේ. මේකේ කතාව දැන් තේරෙනවනේ මොකක්ද වෙන්නේ කියලා උදාහරණ අංක 1. ඒ කියලා දාලා මාත් එක්කම ලියාගෙන එන්නකො. දෙක පහ 7 9 3 ඍණ 1 4 10 20 40 50 මෙයා 3 වැඩි කිරීම 2 න්‍යාසය. පිළිගන්න 3 වැඩි කිරීම 2 න්‍යාසය. හරි. අඩු ගන්න පුළුවන්. අඩු කරනවා කියන්නේ මෙච්චරයි. මෙයාට අනුරූපාවයව අඩු වෙනවා. A ඍණ B නම් තියෙන එකත් අවසානයි. මම අහනවා A ඍණ B. මේකේ A ඍණ B කතාවේ දැන් අර න්‍යාය දේශ නීතිය කිව්වේ මේක B ඍණේ ඔට්ටු නෑ හොඳේ. මේකටම B ඍණේ දාන්න එහෙම දාන්න බෑ හොඳේ. මේව වැරදි. මේව නෑ. එහෙම ගන්න බෑ. එකතු කිරීමේදී අවුලක් නෑ. එකතු කිරීමේදී කිසිම ප්‍රශ්නයක් නෑ ඕනේ කියන්නේ. 3 දන 2 ගත්තත් 2 දන 3 ගත්තත් පහ සමානයි 5 කියලා එනවනේ. දැන් මම A ට ගත්තේ 3 B ට ගත්තේ 2. හොඳේ. A සමානයි 3 B සමානයි 2. හරි. දැන් A ඍණ B කියන්නේ කවුද? 3 ඍණ 2. B ඍණය කියන්නේ කවුද? 2 ඍණ 3. මෙතනින් එන්නේ එකක් මෙතනින් ඍණ එකක්. උත්තර දෙක කියන එක සමානයි. මම එකක් කියලා දුන්නා. හරි. ඒක තේරෙනවද? හරි. ඒක අනිත් පැත්ත ගන්න බැහැ. හරි.
හරි. මම අහනවා ඒරිනවි. ඒරිනවි. මෙයාගෙන් මෙයා අඩු කරනවා. ඍණ 2. මෙයාගෙන් මෙයා අඩු කරනවා. ඍණ 5යි. මෙයාගෙන් මෙයා අඩු කරනවා. මෙයාගෙන් මෙයා අඩු කරනවා. මෙයාගෙන් මෙයා අඩු කරනවා. මෙයාගෙන් මෙයා අඩු කරනවා. ඍණ 50. ඍණ 52. මේ ඍණ කෙනෙක් අහනකොට ඍණ සංඛ්‍යා තියෙන්න පුළුවන්ද කියලා. කෙනෙක් අහන්න පුළුවන් මම ඍණ සංඛ්‍යා තියෙන්න පුළුවන්ද කියලා. තියෙන්න පුළුවන්. මම මුලින්ම කිව්වේ තාත්වික අතාත්වික ඕනෙක් කෙනෙක් තියෙන්න පුළුවන්. හරි. න්‍යාස අඩු කිරීමත් හරි. ඊට පස්සේ මාතෘකාව දාලා ලියන්න. ඊට පස්සේ මාතෘකාව දාලා ලියන්න. ඊට පස්සේ ඒක දාලා මාතෘකාව දාලා ලියන්න. මේක කැපිටල් B කියලා දාගන්න. මේ මාතෘකාව කැපිටල් B. කැපිටල් C කියලා මාතෘකාව දාලා ලියන්න. කැපිටල් C කියලා මාතෘකාව දාලා ලියන්න. න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම. න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම. න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම. න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම. එක උදාහරණයක් දෙන්න. අඩු කිරීමෙන් එක උදාහරණයක් ලියුවේ. අනෙක් උදාහරණ වලට නම් උදාහරණ දෙක තුනක් ලියුවා. එතනින් තමයි සම්පූර්ණ වැඩේ පැහැදිලි වෙන්නේ ඔයගොල්ලෝ. මම ඕනම් පුළුවන් එක උදාහරණයක් ලියලා එකම උදාහරණයක් ලියලා ඉක්මනට කන්ටෙන්ට් එක ඉවර කරලා දාන්න. එහෙම කරොත් ඕගොල්ලන්ට මේක වැඩක් නැති වෙනවා. මේකෙන් කියන්නේ මං හිතන අවුට්පුට් එක ඕගොල්ලන්ට එන්නේ නැහැ අන්තිමට. ඒකයි වෙන්නේ ඇත්තට. ඒක අර පුළුවන් තරම් ගණන් ටිකක් වැඩිපුර හදලා මේ වැඩේ සෙට් කරන්න හදන්න වැඩේ සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්න. එක එක මට්ටම් වල ළමයි ඉන්නවනේ දැන් මෙතන. අඩුම මට්ටමේ ළමයි. අඩුම මට්ටමේ ළමයි ගත්තොත් එහෙම ඌට අනිවාර්යෙන් ගණන් 5ක් හදන්නම ඕනේ. එතකොට තමයි ඌට අර අඩු පාඩු ටික වෙහිලා ගන්න සෙට් වෙන්නේ. දැන් මැද මට්ටමේ මැදයි උඩයි මට්ටම් දෙක අතර ඉන්න ළමයි ඉන්නවනේ. උඩමත් මේ උඩ මැද යට. මේ හරියට ළමයින්ට මුන්ට එක උදාහරණයක් දෙයක් කියපු ගමන් අවුලක් නැහැ. එක උදාහරණයක් ඇති. මේ කටින් කිව්වත් දැන් ඇති. මේ කතාව තමයි වෙන්නේ. මේ කතාව තමයි වෙන්නේ. එහෙම තමයි දැන් මේක ගොඩක් ළමයි බලනවනේ දැන් මේ. ඒකට නිකන් අර මැද මට්ටම වගේ ළමයට කියලා දුන්නා නම් කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න දැන් මම කරගෙන යන්න වෙන්නේ. හරි. න්‍යාසයක් නියතයෙන් ගුණ කිරීම. න්‍යාසයක් නියතයෙන් ගුණ කරනවා කියලා මොකක්ද වෙන්නේ? වැඩි කතාවක් නැහැ. A කියලා න්‍යාසයක් ඉන්නවා. A කියලා න්‍යාසයක් ඉන්නවා. 2 5 6 3 2 4 1 2 බිංදුව. 1 2 බිංදුව. ඕම න්‍යාසයක් දීලා මට කියනවා ලැම්ඩා A. මේ ලැම්ඩා කියන්නේ අදාළ නියතය නේද? මේ අදාළ නියතය තමයි මේ ලැම්ඩා කියලා කියන්නේ. ලැම්ඩා A හොයන්න කියලා කියනවා. දැන් ඊට ලැම්ඩා ගුණ කරනවා කියන්නේ ලැම්ඩානේ. ඔව්. 2 5 6 3 2 4 1 2 බිංදුව. මෙච්චරයි. න්‍යාසයක් නියතයෙන් ගුණ කරනවා කියන්නේ මේ නියත මේක ඇතුළට දාලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැම එක්කෙනෙක්වම මේ ලැම්ඩා ගුණ කරලා න්‍යාස කියන්නේ. එච්චරයි වෙ කියන්නේ. මේ හැම එක්කෙනෙක්වම ඔය ලැම්ඩාෙන් ගුණ කරලා න්‍යාස කියන්නේ කියලා තමයි ඔය කියන්නේ. 2යි ලැම්ඩා 5යි ලැම්ඩා 6යි ලැම්ඩා මෙයාගෙත් ගුණ කරනවා. 3යි ලැම්ඩා 2යි ලැම්ඩා 4යි ලැම්ඩා ලැම්ඩා 2යි ලැම්ඩා බිංදුවයි. මෙයා නියතයක් නේ. බිංදුව කියන එකට බිංදුවයි. තුනේ න්‍යාසය තමයි එන්නේ. තරුවන්තර පිළියමද පොඩි කතාවක්. පොඩි වචනයක් දැන් දියලි වෙන කරා. තරුවන්තර ලියන්න. න්‍යාසයක් නියතයකින් ගුණ කිරීමේදී න්‍යාසයක් නියතයකින් ගුණ කිරීමේදී එම න්‍යාසයේ සෑම අවයවයක්ම එම න්‍යාසයට අදාළ කියන්නේ එම න්‍යාසයේ සෑම අවයවයක්ම එම නියතයෙන් ගුණ වේ. එම නියතයෙන් ගුණ වේ. හරි. උදාහරණ එක කියලා දාලා උදාහරණ එක කියලා දාලා මේක ලියා ගන්නකො. ඉක්මනට ලියා ගන්න.
උදාහරණයක් කියලා තර වැඩි ලියාගන්න. උදාහරණයක් කියලා තර වැඩි ලියාගන්න. හරිද? ලියලා කොහොමද ලියවර නැත්තම් හරි මම දෙවෙනි උදාහරණයක් උදාහරණ ඉක්මන මේක try කරලා දැන් මට b කියලා න්‍යාසයක් දීලා තියෙනවා 8 ඍණ 1 9 10 දෙක වැඩි කිරීම දෙකේ න්‍යාසය මම අහනවා 2යි b කීයද කියලා 2යි b කීයද කියලා මම අහනවා 2යි b කීයද ඉක්මන උත්තර ලියලා මේක ලියලා ඉවරයි කොට මේක ලියන්න කියලා තියෙනවා ඉක්මන ලියන්න ඩබල් එක ලියන්න තේරුම් අරන් ලියන්න තේරුම් අරගෙන ලියන්න මේ හදිසි කරනවා නෙමෙයි ඉක්මන ලියන්න කියලා මේ ඔය ස්පීඩ් එක හදා ගන්න ඕනේ උගල තේරුම් අරගෙන පුළුවන් තරම් ඉක්මන ලියන්න මේක උත්තරේ හරිද දෙකයි හරි ඉක්මන පොඩි ලාභ ගන්න ඉක්මන try කරමු දෙකයි මේ දෙකෙන් මේ හැම අවයවයක්ම ගුණ වෙනවා 16 ඍණ 2 18 20 දෙකේ න්‍යාසය තමයි ඒක right ඊට පස්සේ ඕකෙම අනිත් පැත්ත හිතන්න පුළුවන් නේද අපිට දැන් අපි කිව්වා කිසියම් න්‍යාසයක් නියතයකින් ගුණ කරාම ඒ හැම අවයවයක්ම මේ නියතයෙන් ගුණ වෙලා අදාළ න්‍යාසය ලැබෙනවයි කියලා ඒක පැහැදිලිද ඒ කතාව පැහැදිලි ඔක්කොටම ගන්න. ඊට පස්සේ දැන් මේ කතාව මේ පොඩි තරුවක් දාගෙන තරු දෙකක් වගේ දාගන්න ඕන. දැන් මෙහෙම කතාවක් මේ දත් උදාහරණයක් මම පෙන්නන්නම්. දැන් මට C කියන නිකන් අවයවයක් දෙනවා. C කියන අවයවයක් නෙවෙයි සෝරි. C කියන මට න්‍යාසයක් දෙනවා. 16 ඍණ 2 18 20 කියලා. මම අර අනිත් පැත්ත කියලා පොඩි කතාවක් කිව්වා. හරි. එහෙනම් දැන් මොකක්ද මේ දැන් හදිසියවත් මෙයාගේ හැම අවයවයක්ම මේ න්‍යාසය ඇතුලේ ඉන්න හැම අවයවයකටම පොදු කෙනෙක් ඉන්නවනම් මේ න්‍යාසය ඇතුලේ ඉන්න හැම අවයවයකටම අවයව හතරක් ඉන්නවා නම් ඒ අවයව හතරටම පොදු සාධකයක් වගේ එකක් තියෙනවා පොදු සාධකයක් වගේ එකක් තියෙනවා නම් න්‍යාසයෙන් එළියට අදින්න පුළුවන් ඒක. ඒක අනිවාර්යෙන් න්‍යාසයෙන් එළියට අදින්න පුළුවන්. දැන් දෙක කියන එක පොදුයිනේ. දෙක අදින්න එළියට. එයා වරහන් සුළු කරනවා වගේ. එයා ඕනම වරහනකින් නිකන් පොදු සාධකයක් එළියට ඇදලා නිකන් සුළු කරනවා වගේ. එච්චරයි. 8 ඍණ 1 9 10. තේරුණා? මේක තමයි ඊළඟ කතාව. හරි. තරුවක් දාලා පොඩි වචනයක් ලියමු. පොඩි වචනයක් ලියමු. හරි. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. සෑම අවයවයකටම පොදු සාධකයක් ඇති විට සෑම අවයවයකටම පොදු සාධකයක් ඇති විට මේ සංග්‍රහවරණකින් මම දාලා තියෙනවා ඒකත් එක්කම මේ අදාළ කොටස එක කියලා දාලා ලියා ගන්න.
හරි කරන්න. පොදු සාධකයක් ඇති විට. හරිද ඩෙලිවර්ද? හරි. ඒ කතාව හරිද? අර වතරක් දාගන්න ඔය ඉක්මනට. අර වතරක් දාගන්න. වැදගත් දෙයක් කතා කරන්න යන්නේ. අපි කලින් කතා කරා න්‍යාය දේශ නීතිය කතා කරා සංගঠන නීතිය කතා කරා. දැන් තව එක නියමයක් සංගঠන නීතිය කතා කරා. මේක විරුද්ධ වචනේ විඝටන නීතිය කතා කරේ නැහැ. දැන් මේ කතා කරන්න යන්නේ න්‍යාස වලට අදාළ වෙන ඒ කියන්නේ න්‍යාසයකටම නෙමෙයි. ඔය එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම තියෙනකොට ඕනම තැනක පාවිච්චි කරන නීති තියෙනවා. න්‍යාය දේශ නීතිය සංගঠන නීතිය දැන් විඝටන නීතිය කතා කරන්න යන්නේ. මට මෙහෙම කතාවක් කියනවා. A ට B A න්‍යාසෙට B න්‍යාසය එකතු කරනවා. ඒක ලැම්ඩායෙන් ගුණ කරනවා. ලැම්ඩා කියන්නේ නියතය. මේක මට කියනවා ලැම්ඩා කියන එක A න්‍යාසයෙන් ගුණ කරලා ලැම්ඩා කියන එක B න්‍යාසයෙන් ගුණ කරාම ලැබෙන එකට සමානයි කියලා. ඔය එක කතාවක්. කතාව පැහැදිලිද? හරි. ඒ කතාව හරි. දැන් මෙතනදී න්‍යාස දෙකක් නේ. දැන් හදිසියෙන් මේ දෙකේ නියත දෙකක් තිබිලා එළියට න්‍යාසයක් ගන්නවා. ඒකත් ඒ විදිහම තමයි. මෙතන ලැම්ඩා දන ගැමා තිබ්බ කියනවා. මොකක් හරි මියු ගමු. මියු ගමු. මම මියු ගන්න දෙන එකක් ගන්න හැදේ. මේ මෙතන ඒ කියන න්‍යාසෙ තියෙනවා. ඔහොම වුණොත් මොකක් වෙයි? ඔහොම වුණොත් මොකක් වෙයි? මෙහෙම වුණොත් මට කියනවා මේ A කියන න්‍යාසෙ ලැම්ඩායෙන් ගුණ කරාම ලැබෙන උත්තරේට A කියන න්‍යාසෙ මියුගෙන් ගුණ කරාම ලැබෙන උත්තරේට සමානයි කියලා. මෙන්න මේ කතාවට අපි කියනවා විඝටන නියමය කියලා. විඝටන නියමය කියලා. හරි. අරුහතරක් දාලා වැඩි කරලා ලියලා විඝටන නියමය කියලා අපි සරල වරහණක් දාලා ලියලා අරුහතරක් දාලා අපි වැඩක් කතාව ඉවර කරලා දාන්නකො. අරුහතරක් දාලා අපි වැඩක් කතාව ඉවර කරලා දාන්න. ඉක්වල ලියන ගමන් ආන්න කියන්නේ. දැන් ගොඩක් කොටසක් කරලා ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයකට අදාළ කොටසක් දැන් කවර් කරලා තියෙනවා. අපි මෙතනින් පස්සේ මේ ඉගෙන ගත්ත ටිකට අදාළ පොඩි ගණන් ටිකක් පොඩ්ඩක් හදලා පොඩි ප්‍රැක්ටිස් එකක් වෙමු. මොකද නැත්තම් මෙතනින් ඉස්සරහට කතා කරන්න ගියයි කියලා මේ ටිකට අදාළ ගණන් ටික හදන්න නැතුව ගියොත් පොඩි ඩවුට් එකක් එන්න පුළුවන් මැද මට්ටමේ ළමයි. එහෙම වෙන අවුලක් තියෙනව නැත්නම් මේ ළමයික පැත්තෙන් ගත්තොත් එහෙම. හරි. ඒ කියන්නේ හැම ළමයකටම එහෙම තමයි. ඉතින් න්‍යාස කියන කෑල්ල තම කව වෙලා නැත්තම් ගණන් ටිකක් එක්ක යන එකනේ හරි විදිහට. එකපාර නිකන් ඔහේ තියරි කියාගෙන ගිහිල්ලා එහෙම වැඩක් නෑ කරන්නේ. හරි. වැඩි ක්ලියර්ද? ඉක්මන් ලියා ගන්නකො. හරි. ලියා ගන්නකො. හරි. මට A කියලා න්‍යාසයක් දීලා තියෙනවා මෙහෙම. මට A කියලා න්‍යාසයක් දීලා තියෙනවා මෙහෙම. 8 9 1 7.
මට B කියලා න්‍යාසයක් දීලා තියෙනවා 12 9 8 40. මට C කියලා න්‍යාසයක් දීලා තියෙනවා ඍණ 1 2 19 ඍණ 40. කොහොම න්‍යාස තුනක් මට දැන් දීලා තියෙනවා A B C කියලා. හරිද? මගෙන් අහනවා මෙන්න මේ ප්‍රශ්න ටික. අපේ ඊළඟ පළවෙනි ගාන. පළවෙනි ගානට දාලා මගෙන් අහනවා දැන් මෙහෙම ප්‍රශ්න සෙට් එකක්. මගෙන් අහනවා අංක 1 අංක 1 මගෙන් අහනවා. අංක 1 මගෙන් අහනවා A දල B කියන්නේ කවුද? 2 මගෙන් අහනවා A දල B ගේ පෙරළුම් 16 එකතු කරගන්න. 16 නෙමෙයි න්‍යාසය. sorry. A දල C ගේ පෙරළුම් 16. ආයෙ 16 ගේ පෙරළුම් න්‍යාසය. හරි. AT දන BT ධන CT දෙකයි AT දන 3යි BT හතරයි A දන 3යි CT 6 AT දන BT දන CT මේව 3යි 2යි CT plus 3යි A 7යි C හත A වලට ඉන්න B වලට ධන 3යි 8 අපි මෙතන මැද්ද ඍණක් දානවා. ඍණේ වෙන්නේ ඍණක් දානවා. 8 3යි C වලට ඍණ 3යි B ධන 6යි AB එන්න ගණන් 8ක් දාලා තියෙනවා. try කරන්නකෝ බලන්න. සුපිරිය. මේ 8ම try කරගන්න පුළුවන් කියලා කියන්නේ ආයෙ නෑ දැන්ට කරලා තියෙන ටික නම් ආයෙ සුපිරිය. මේ දැන්ට කරලා තියෙන සුපිරිය පත්තිය කරලා තියෙනවා ඔයගොල්ලෝ. හරි. පොඩි වෙලාවක් දෙන්න එක try කරන්නකෝ. පොඩි වෙලාවක් දෙන්න එක try කරගෙන යන්නකෝ. ඕගොල්ලෝ හදාගෙන යන්න මේ ඕගොල්ලෝ මතක් හරිනවා කියනකොට මම හදන්න ගන්න උඩ ඒක. ඕගොල්ලෝ ඉංග්‍රීසි සිට හදාගෙන යන්න. හරි. ඒක try කරන්නකෝ. හරිද ඉක්මන් try කරමු. අමාරු නෑ පොඩ්ඩක්වත් ඉක්මන් කරන්න. ඔය ඉගෙන ගන්න දේවල් ටික මොනවද කියන්නේ. හරි. මම ඔබ දැන් හිමීට හදාගෙන එන්නම්. ඕගොල්ලෝ හදාගෙන යන්න දිගට නේ. හරි. ප්‍රශ්න ටික ලියාගත්තද සම්පූර්ණයෙන්ම? හරි. මම පළවෙනි ප්‍රශ්නේ දෙන්නම්.
පළවෙනි එක. A ධන B. A ධන B වලින් අහලා තියෙනවා. තරම සමානයිද? ඔව් එකතු කරන්න පුළුවන්. අනුරූපාවයව එකට එකතු වෙනවා. 20යි 18යි 9යි 14යි. ඔය ප්‍රශ්නේ හරි. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ? A ධන B වල ට්‍රාන්ස්පෝස්. B වල පෙරළුම් න්‍යාසය. මම එකපාර ඕනනම් දාන්න පුළුවන්. ළමයෙක්ට එකපාර උත්තර දාන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ. මම නිකන් පොඩ්ඩක් නිකන් ලියලා පෙන්නනවා. A කියන්නේ මොකක්ද? A කියන්නේ මොකක්ද? 8 9 1 7. ට්‍රාන්ස්පෝස් එක පේළිය තීරුවක දැම්මා. 12 9 8 7. දැන් පුළුවන් උත්තරේ. දැන් පුළුවන් ලස්සන උත්තරේ දෙන්න. ලස්සන දැන් උත්තරේ දෙන්න ඕනේ. 20යි 17යි 10යි 17යි. හරි. ඒ උත්තරේ හරි. ඊට පස්සේ A ධන C වල ට්‍රාන්ස්පෝස් එක. A ධන C වල ට්‍රාන්ස්පෝස් එක. 8 9 1 7 C වල ට්‍රාන්ස්පෝස් එක. ඍණ 1 2 පේළිය තීරුවට දැම්මා. 19 ඍණ 7. මෙතනින් අර උත්තරේ ගන්න. මොකක්ද ඒ උත්තරේ? එකතු කරන්න තියෙන්නේ 7යි. මෙයයි මෙය එකතු කරාම 28යි. මෙය මේක එකතු කරාම 3යි. එකතු කරාම 0යි. ඒකත් හරිනේ. හරි. ඒකම හරි. කතාව තේරුණා. හදන්න. A වල ට්‍රාන්ස්පෝස් දන, B වල ට්‍රාන්ස්පෝස් දන, C වල ට්‍රාන්ස්පෝස් එකතු කරන්නයි තියෙන්නේ. මම මෙන්න මෙහෙන් ගන්නවා. හරි. අංක 4. A වල ට්‍රාන්ස්පෝස් දන, B වල ට්‍රාන්ස්පෝස් දන, C වල ට්‍රාන්ස්පෝස්. හරි. එකටම දෙනවනේ තමයි මෙතනම ලියන්නම්. A වල ට්‍රාන්ස්පෝස් එක මොකක්ද? B වල ට්‍රාන්ස්පෝස් එක මොකක්ද? C වල ට්‍රාන්ස්පෝස් එක මොකක්ද? අන්තිම උත්තරේ මොකක්ද? A වල ට්‍රාන්ස්පෝස් එක 8යි 9යි 1යි 7යි. B වල ට්‍රාන්ස්පෝස් එක 12යි 9යි 8යි 7යි. C වල ට්‍රාන්ස්පෝස් එක ඍණ 1යි 2යි 19යි ඍණ 7යි. තරම සමානද එකතු කරන්න? ඔව් තරම සමාන. එහෙනම් එකතු කරන්න පුළුවන්. උත්තර මොනවද දෙන්නේ? එකතු කරන්න. මේ ආවේ දෙක එකපාර තුනම එකතු කරලා දාන්න. 20න් එකක් ගියාම 19. මෙතනින් එනවා 9යි. 9යි 19යි 28යි. මෙතනින් එනවා 18යි 2යි 20යි. මෙතනින් එනවා 14යි 14න් 7ක් ගියොත් එහෙනම් 7. ඔන්න ඔහොම උත්තරයක්. මේක මේ තියෙන්නේ මේකේ උත්තරේ. මේ තියෙන්නේ මේකේ උත්තරේ. මේ තියෙන්නේ මේකේ උත්තරේ. හරි. වැඩි ක්ලියර්ද? හරි. මේක අඩුපාඩු දිනවනම් හදාගන්න මේ හතරේ. අපි එක කරා දෙක කරා තුන කරා හතර කරා. ඉතුරුලා තියෙන්නේ 5 6 7 8 සෙට් එක. අංක දාලා තියෙන අතර 1 2 3 4 ප්‍රශ්න කො 9ක් තියෙනවා. මේක 5 6 7 8 9 වෙන්න ඕනේ. හදාගන්නකො අඩුපාඩු තියෙනවනම්
හරිද? මේ ටික හරි. අපි ඊටු ටික බලමු. අංක 4 2යි a වල ට්‍රාන්ස්පෝස් එක ඍණ 3යි b වල ට්‍රාන්ස්පෝස් එක. 2යි a වල ට්‍රාන්ස්පෝස් කියන්නේ 8 9 1 7. ඍණ 3යි b වල ට්‍රාන්ස්පෝස් එක 12 9 8 7. එකපාර පුළුවන් නම් එකපාර දාන්න. නැත්නම් මැද මට්ටමේ ළමයට කියන්නේ නැත්නම් වෙන වෙනම දාන්න. 16 2 18 14 36 24 27 21 අඩු ගන්න තරම සමාන වෙන්න ඕනේ. අඩු කරන්න 16 36ක් යනවා. ඍණ 20යි. මෙයාගෙන් මෙයා අඩු වෙනවා. ඍණ 22යි. මෙයාගෙන් මෙයා අඩු වෙනවා. ඍණ 9යි. මෙයාගෙන් මෙයා අඩු වෙනවා. ඍණ 7යි. මේ වගේ උත්තර මේකත් වගේ. මේ ටික නම් හදන්න අවශ්‍යතාවයක් නැහැ මම. මේ ටික ඕගොල්ලෝ try කරන්න සම්පූර්ණ. දැන් කියලා දුන්න කතාව හරියනේ. සම්පූර්ණයෙන් තේරෙනවනේ. අඩු කිරීම කොතොන්න හැදුවා. මේ ලොකු ප්‍රකාශන නෙමෙයි පොඩි පොඩි දේවල් තියෙන්නේ. එකතු කිරීම කඩු කිරීම හොය කරගන්න දෙන්නේ. මේ ටික try කරන්න සම්පූර්ණයෙන්. මේ රටාව ටික අනිවාර්යෙන් සම්පූර්ණයෙන් try කරන්න. හරි. අදාළව සම්පූර්ණයෙන් try කරලා ඉවර කරලා දාන්න. හරි. මේක අඩුපාඩු දිනන හදාගන්නකො. අඩුපාඩු දිනන හදාගන්නකො. හරි. ඊට පස්සේ දැන් යන්න ඕනේ පොඩි කතාවක් තියෙනවා. හරි. ලියන්නකො මාතෘකාවක් මෙහෙම. ඒ කියන්නේ දැන් ඉගෙන ගන්න තියෙන්නේ නිකන් න්‍යාසවල නම් සෙට් එක. නිකන් ඉරක් ගාලා වෙන් කරන්නකො පොතේ. හරි කොලේ හරි ඉරක් ගාලා වෙන් කරන්නකො. පොතෙන් පස්සේ එන්නේ වෙන කතාවක් වෙනම යන්නේ. ඉරක් ගාලා වෙන් කරන්නකො. හරි. මම මුලින්ම කතා කරන්නම් එයට අංක 1 අහගෙන ඉන්න. අපිට තියෙන වචනේ පේලි න්‍යාස කියලා. මේ මොනවද පේලි න්‍යාස? පේලි න්‍යාස කියලා කියන්නේ එකම එක පේලියයි මේකේ තියෙන්නේ. මේ න්‍යාස එකම එක පේලියයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම ඒකේ න්‍යාසයක් කරද්දී එක පේලියයි තියෙන්නේ. මම තීරු පහක් දැම්මොත් A B C D E එක පේලියයි තියෙන්නේ. තනි පේලියක් කියන න්‍යාසවලට කියනවා පේලි න්‍යාසය කියලා. අන් දෙවෙනි එක කතා කරන්න තීර න්‍යාසය. තීර න්‍යාසය කියන්නේ එක තීරුවයි තියෙන්නේ A B C. තීර එකයි තියෙන්නේ. තීර එකයි. පේලි න්‍යාසයක් කියන්නේ තනි පේලියක් විතරයි. තීර න්‍යාසයක් කියලා කියන්නේ තනි පේලියක් විතරක් තියෙන න්‍යාසයකට අපි කියනවා තීර න්‍යාසයක් කියලා. අංක 3 කතා කරන්න වැදගත්ම කතාවක්. ශුන්‍ය න්‍යාසය. හරි. ශුන්‍ය න්‍යාසය කතා කරන්න කලින් මේ දෙක ලියාගෙන ඉන්නකො. පේලි න්‍යාසය කියන්නේ මෙහෙ මෙහෙකට. තීර න්‍යාසයක් කියන්නේ මෙහෙ මෙහෙකට. තනි පේලිය. මේ පැත්තෙන් ලියනවත් ලියාගන්න. එක් තීරුවක් පමණක් ඇති. එක් පේලියක් පමණක් ඇති. එක් පේලියක් පමණක් ඇති.
හරි. අපි ඊට පස්සේ කතාවට එමු. හරි ඊට පස්සේ මම කතාවට ගන්නම්. ශූන්‍ය න්‍යාසය. මොකක්ද මේ ශූන්‍ය න්‍යාසය කියන්නේ? එතන මොකක්ද මේ ශූන්‍ය න්‍යාසය? නිකන් අදහසක් නේ. ශූන්‍ය කියන්නේ මොකක්ද? ශූන්‍ය කියන්නේ බිඳුව කියන අදහස. බිඳුව කියන්නේ නිකන් කිස් බව මොකුත් නැහැ වගේ අදහසක්. ශූන්‍ය කියලා කියන්නේ ශූන්‍ය කියන වචනේ අදහස ඒක. කිස් බවක් කියන්නේ. මොකුත් නැහැ කියන අදහස. ශූන්‍ය න්‍යාසය කියන්නේ මෙහෙම කතාවක්. කිසියම් න්‍යාසයක් තියෙනවා මට කැපිටල් G කියලා ගමුකෝ. මේ කැපිටල් G කියන න්‍යාසය සියලුම අවයව බිඳුවක් වෙනවා. දෙක වැඩි කිරීම තුනේ න්‍යාසය තමයි. මේ සියලුම අවයව බිඳුවක් වෙනවා. න්‍යාසයේ සියලුම අවයවයන් බිඳුවක් විට න්‍යාසයේ සියලුම අවයවයන් බිඳුවක් විට අපි මේ න්‍යාසයට කියනවා ශූන්‍ය න්‍යාසයක් කියලා. මේ උදාහරණ එක දෙක ගත්තොත් එහෙම බිඳුවයි දෙක වැඩි කිරීම දෙකේ න්‍යාසය ශූන්‍ය න්‍යාසය. මේ කතාව ලියා ගන්නකොට ශූන්‍ය න්‍යාසය කියලා දාලා න්‍යාසයක සියලුම අවයව යන් න්‍යාසයක අකුරු හැදෙන්නේ නැත්නම් බලන්න න්‍යාසයක සියලුම අවයවයන් බිඳුවක් විට තමයි මෙහෙම වෙන්නේ. ඒ වගේ වට තමයි ශූන්‍ය න්‍යාසයක් කියලා කියන්නේ. හරි ඔක ලියා ගන්න. හරිද? හරි. ඊට පස්සේ මම කතා කරන්නම් සම චතුරස්‍ර න්‍යාස කියලා කැලලක් තියෙනවා. ඒකෙන්න වැදගත් කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ සම චතුරස්‍ර න්‍යාස ගත්තොත් එහෙම සම චතුරස්‍ර න්‍යාස කියන්නේ වෙන් කරන්න පුළුවන් විදි තියෙනවා. කියන්නේ අදිශ න්‍යාසය කියලා වෙන් කරන්න පුළුවන්, තව විකර්ණ න්‍යාසය කියලා වෙන් කරන්න පුළුවන්, ඒකක න්‍යාසය කියලා වෙන් කරන්න පුළුවන්. අන්න ඒතර පොඩ්ඩක් හරිය වැදගත්. ඇත්තටම මේ දැන් න්‍යාස ගැන අධ්‍යයනය කරනකොට පොඩ්ඩක් මේ කියන කතාව පොඩ්ඩක් වැදගත්. ඒ කියන්නේ ශුන්‍ය න්‍යාසය කියන්නේ කොහොමද වැදගත්? තව අනිත් එක ඒකක න්‍යාසය කියන්නේ කොහොමද ගොඩාක් වැදගත් වෙන දෙයක් ඒක. ඒකක න්‍යාසය අධ්‍යයනය කරන්න නම් සමයතුරස්‍ර න්‍යාසය කියන්නේ මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. බලමු මොකක්ද මේ කියන්නේ කියන්නේ. සමචතුරස්‍ර න්‍යාසය වචනෙන්ම තේරෙනවනේ. සමචතුරස්‍රයක් හැටියට තමයි කියන්නේ. ඒ කියන්නේ තුනේ න්‍යාසය නැත්නම් දෙකේ න්‍යාසය. കാരണം තීරු ගන්නයි පේලි ගන්න නිකන් සමාන සමචතුරස්‍රයක් හැදෙන්නේ එතකොට වගේ නිකන් තේරෙනවද කියන්නේ. හතරේ න්‍යාසය. දැන් 1 2 3 4 කියලා දෙකේ න්‍යාසය. b කියන එකක් ගත්තොත් එහෙම බිංදුව 1 2 3 4 5 7 8 9 තුනේ න්‍යාසය. මෙන්න මෙහෙම එකකට කියනවා අපි සමචතුරස්‍ර න්‍යාසයක් කියලා. මෙන්න මෙහෙම එකට අපි කියනවා සමචතුරස්‍ර න්‍යාසයක් කියලා. ඒක තේරෙනවද? හරි. මෙන්න මේකට සමචතුරස්‍ර න්‍යාසයක් කියලා කියනවා. ඒ කියන්නේ ඇත්තට මේක වෙලා සමචතුරස්‍ර න්‍යාසයක් කියලා හඳුන්වන්නේ මේකේ ෂෝට් ෆෝම් එකෙන් ලියා ගන්න පේලි ගණන සමානයි තීර ගණනට. ඕක තමයි ඇත්ත කතාව. පේලි ගණන සමානව තීර ගණනට. සමචතුරස්‍ර න්‍යාසය කියලා දාලා මොන වේද ලියා ගන්නවා. පේලි ගන්න තීර ගන්න සමාන වෙනවා.
හරිද? සමචතුරස්‍ර න්‍යාසය කියන කතාවත් ඔන්න හරි. දැන් බලමු සමචතුරස්‍ර න්‍යාසය වල අධ්‍යයනය කරන්න දෙන්නේ මොනවද කියලා. විකර්ණයක් ගැන කතා කරන්න තියෙනවා. විකර්ණ න්‍යාසය. අදිශ න්‍යාසය ගැන කතා කරන්න තියෙනවා. ඒක න්‍යාසය ගැන කතා කරන්න තියෙනවා. මෙන්න මේ ඒක න්‍යාසය තමයි වැදගත්ම පොයින්ට් එක. සමහර පාස්සේ පස්සේ දැකලා තියෙනවා i කියලා සංකේතය. ඔන්න ඒක න්‍යාසය කියන එක තමයි i කියලා කියන්නේ. ගොඩක් වැදගත් වෙන පොයින්ට් එකක් පේපර්ස් වල අනිවාර්යෙන් ගොඩක් වෙලාවට තියෙනවා. ඒක න්‍යාසය කියන එක. විකර්ණ න්‍යාසය, අදිශ න්‍යාසය නම් මාළුක දේවල් ටිකක් නෑ. අපි බලමු මොකක්ද මේ කතා ටික කියලා. මේ කතා කරන්න කලින් පොඩි කතාවක් තියෙනවා. අන්න අපේ තරු හතරට එන්නකොද? මේක වැදගත් පොයින්ට් එකක් නේ. හරි. ඔයාලට දෙනවා මෙහෙම න්‍යාසයක්. A B C D කියලා. ඔය න්‍යාසයක් ගත්තාම ඕනම න්‍යාසයක් ගත්තාම ප්‍රධාන විකර්ණයකුත් තියෙනවා ද්විතීයික විකර්ණයකුත් තියෙනවා. ප්‍රධාන විකර්ණයකුත් තියෙනවා ද්විතීයික විකර්ණයකුත් තියෙනවා. දැන් මේක ප්‍රධාන විකර්ණය මොකක්ද ද්විතීයික විකර්ණය මොකක්ද? අන්නේ ප්‍රධාන විකර්ණය ද්විතීයික විකර්ණය කියන කතාව පදනම් කරගෙන තමයි ඔය සමචතුරස්‍ර න්‍යාසය මම කොටස් තුනක් කියවනේ. අන්නේ තුන අධ්‍යයනය කරන්න වෙන්නේ මේ න්‍යාසයේ ප්‍රධාන විකර්ණය කියන්නේ මොකක්ද? ද්විතීයික විකර්ණය කියන්නේ මොකක්ද කියන අදහසත් එක්ක තමයි. මෙන්න මෙහෙම තියෙන මෙන්න මේ ඇන්ගල් එකට තියෙන එකට අපි කියනවා ප්‍රධාන විකර්ණය කියලා. මෙන්න මෙහෙම තියෙන එකට අපි කියනවා ද්විතීයික විකර්ණය කියලා. මොකද සමචතුරස්‍ර න්‍යාසයක තමයි මේ කතාව සම්පූර්ණයෙන් තියෙන්නේ. ද්විතීයික විකර්ණය ප්‍රධාන විකර්ණය මේ කතාව ටික තියෙන්නේ සමචතුරස්‍ර න්‍යාසයක විතරයි. රයිට්. එන්න මේක ලියා ගන්නකො. මේ කියපු කතාව ලියා ගන්නකො. ප්‍රධාන විකර්ණය ද්විතීයික විකර්ණය කියන කතාව සුපීරියර්ට වැදගත් වෙන පොයින්ට් එකක් වෙනවා පස්සේ. ප්‍රතිලෝම න්‍යාසය හොයන්න කියලා කතාවක් තියෙනවා. වචන වලට බය වෙන්න එපා. කිසියම් න්‍යාසයක ප්‍රතිලෝම ඉන්වර්ස් එකක් හොයන්න තියෙනවා. අන්න එතකොට මෙන්න මේ ප්‍රධාන විකර්ණය ද්විතීයික විකර්ණයේ කතාව එතනදී පාවිච්චි වෙනවා. දැන් දන්න කට්ටිය වීඩියෝ එක බලනකොට තේරෙනවා. දැන් දන්න කට්ටිය මේක බලනකොට තේරෙනවා මේ මොකක්ද මේ කියපු කතාව මොකක්ද? කොතෙන්ද දෙක ඇත්තයි වෙන්නේ කියලා. දැන් නොදන්න කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට MN0 මේ වීඩියෝ එකේ තව ඉස්සරහ යන්න මේ වල කරුණු ටික ගන්න ગેප් ටික වෙයිලා ගන්න සෙට් වෙලා තියෙනවා. ප්‍රධාන විකර්ණය මේක, ද්විතීයික විකර්ණය මේක. ප්‍රධාන විකර්ණය මේක, ද්විතීයික විකර්ණය මේක. ඒක කතා ටික හරියි. right එක මං ගන්නම් ඔය කියපු කතාවේ විකර්ණ න්‍යාසය ගැන. විකර්ණ න්‍යාසය මම උදාහරණයක් යටතේ පෙන්නන්න මම දෙවෙනි මාතෘකාව ලියාගෙන ඉන්නම්. අදිශ න්‍යාසය. විකර්ණ න්‍යාසය කියන්නේ මෙහෙම කතාව. විකර්ණ න්‍යාසය කියන්නේ මෙහෙම කතාව. විකර්ණ න්‍යාසය කියන්නේ න්‍යාසයක් කොහොමද දීලා තියෙනවා. මට ප්‍රධාන විකර්ණයකුත් තියෙනවා. ප්‍රධාන විකර්ණයකුත් තියෙනවා. මොකද විකර්ණ න්‍යාසය අධ්‍යයනය කරන්න පුළුවන් සමචතුරස්‍ර න්‍යාසය ගැන කතා කරනකොට විතරයි. සමචතුරස්‍ර න්‍යාසය කියලා කියන්නේ පේලිගණ්ඩය තීරගණ්ඩය අනිවාර්යෙන් සමාන වෙනවා. එහෙනම් මේ විකර්ණ න්‍යාසය අදිශ න්‍යාසය කියන කතාවේ සහ ඒකක න්‍යාසය කියන කතාවේ පේලිගණ්ඩය තීරගණ්ඩය සමාන වෙන සමචතුරස්‍ර න්‍යාසය තමයි එතනේ දීලා තියෙන්නේ. තේරුණා කතාව. රයිට්. විකර්ණ න්‍යාසය කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මට කියනවා ඔයා හිතන්නකෝ මෙයා 3 න්‍යාසයක් කියලා. 1 2 3යි 1 2 3යි 1 2 3යි. ඔය ටිකනේ ඉන්නේ. මේකේ මෙන්න මේ ප්‍රධාන විකර්ණය කියන්නේ දැන් මේ ටිකනේ. ඔය ටිකනේ. හරි. මෙන්න මේකේ ඉන්න අවයව තුන ප්‍රධාන විකර්ණයේ මත ඉන්න අවයව තුන මොනවා හරි අවයව තුනක් වෙනවා. මොනවා හරි අවයව තුනක් වෙලා ඉතුරු අවයව සියල්ලම බිඳුවක් වෙනවා. ඔන්න ඔහොම න්‍යාසයකට අපි කියනවා විකර්ණ න්‍යාසයක් කියලා.
මම තව උදාහරණයක් ගන්නම්කෝ. ඔය එතන දෙකේ න්‍යාසයක් කියලා. මේ ප්‍රධාන විකරණයේ ඉන්න කට්ටිය 5 6 වගේ මොකක් හරි දෙන්නෙක් වෙලා ඉතුරු කට්ටිය ඔක්කොම බිඳුවක් වෙනවා. අන්න එහෙම එකට කියනවා මේ විකරණ න්‍යාසයක් කියලා. හරි. අභිජ න්‍යාසය තහ ගන්න ඕනේ. මට A කියලා එක්කෙනෙක් දෙනවා 3 න්‍යාසය. ප්‍රධාන විකරණේ මේ ප්‍රධාන විකරණයේ මත ඉන්න කට්ටිය දැන් මේකම වෙනස් තුනක් 3 දෙනා 3 විදියක්. මේකේ 3 දෙනාම එකම ගයක් ගන්න ඕනේ. පහ නම් 5. අනිත් කට්ටිය ගෙලින් බිඳුව. ප්‍රධාන විකරණයේ මත ඉන්න හැම අවයවයක්ම සමාන වෙලා එකම අවයවයක් බවට පත් වෙලා අනිකුත් අවයව ඔක්කොම ටික බිඳුවක් වෙන කට්ටිය. මම තව උදාහරණයක් ගන්නකො දෙකේ න්‍යාසයක් කියන්නේ. මේ ප්‍රධාන විකරණයේ මත ඉන්න කට්ටිය ඍණාට නම් ඍණාට. බිඳුව. තේරෙනවද ඒක? මෙන්න මෙහෙම එකට කියනවා අභිජ න්‍යාසයක් කියලා. මෙහෙම එකට කියනවා විකරණ න්‍යාසයක් කියලා. මෙහෙම එකට කියනවා අභිජ න්‍යාසයක් කියලා. රයිට්. මෙන්න මේ ටික කොටු කරගන්න. මේකෙන් තමයි අභිජ න්‍යාසයක් කියලා ඔප්පු වෙන්නේ. ඔය වචන පේපර් එකේ සමානකට පාවිච්චි වෙන්න පුළුවන්. එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස් අවයව සමාන අවයව එකිනෙකට වෙනස් අවයව සමාන අවයව. හරි වැඩි ඉක්මන ලියාගන්නකො. right. ඉක්මන් කරන්න. හරි. විශේෂම සමචතුරස්‍ර න්‍යාසයේ පේපර් එකේ එන මෙන්න මේක. ඒකක න්‍යාසය. ඒකක න්‍යාසය කියලා කියන්නේ මෙච්චරයි. ප්‍රධාන විකරණයේ අවයව ඔක්කොම ටික එකක් වෙන්න ඕනේ. ප්‍රධාන විකරණයේ අවයව ඔක්කොම එකක් වෙලා අනෙක් අවයව ඔක්කොම ටික බිඳුවක් වෙන්න ඕනේ. ප්‍රධාන විකරණයේ තියෙන අවයව සෙට් එක එකක් වෙලා අනෙක් අවයව සෙට් එක බිඳුවක් වෙන්න ඕනේ. මෙන්න මේක තමයි මේකේ තියරි එක. ඒකක න්‍යාසයක් කියලා හඳුන්වන්නේ ඔන්න ඔය වගේ සමදර්ශන න්‍යාසයක. මම ඒ කියන න්‍යාසයක් ගත්තොත් තුනේ න්‍යාසයක් ගත්ත කියලා හිතන්නකෝ. මේකේ ප්‍රධාන විකරණයේ ඉන්න සෙට් එකම එකක් වෙන්න ඕනේ. ඉතුරු සියල්ලම බිඳුවක් වෙන්න ඕනේ. ඔන්න ඕම එකට කියන අපි ඒකක න්‍යාසයක් කියලා. ප්‍රධාන මෙයා දෙකේ න්‍යාසයක් කියනවා. ප්‍රධාන විකරණයේ ඉන්න සෙට් එක බිඳුවක් වෙන්න ඕනේ. බිඳුවක් නෙමෙයි එකක් වෙන්න ඕනේ. ප්‍රධාන විකරණයේ ඉන්න කට්ටිය එකක් වෙලා අනිකුත් අය ඔක්කොම ටික බිඳුවක් වෙන්න ඕනේ. එහෙම එකකට කියනවා අපි ඒකක න්‍යාසය කියලා. අපි ඒකක න්‍යාසය සාමාන්‍යයෙන් කැපිටල් I අකුරෙන් අපි හඳුන්වනවා. I කියලා කියන්නේ ඔන්න ඔය එක. මේක AB කියලා දුන්නාට මේක I. මේකත් I. හැබැයි මෙයා දෙකේ න්‍යාසය කොහොමද ලියන අවස්ථාව තියෙනවා. තුනේ න්‍යාසෙ ගැටලුවක් නැහැ. මේ ලියන අවස්ථාවක් තියෙනවා නැති අවස්ථාවක් තියෙනවා. මේ ඒ කතාව හරි. ඒක න්‍යාසෙ මේ කතාව ලියා ගන්න.
ප්‍රධාන විකර්ණය අවයව සමානයි එකක් වෙලා අනෙක් අවයව ඔක්කොම බිඳුවක් වෙච්ච ගමන් එහෙම එකට කියනට ඒක න්‍යාසයක් කියනවා. ගොඩක් පේපර්වල දෙන දෙකේ එක න්‍යාසයක් තුනේ එක න්‍යාසයක් ඔන්න ඔය කතා කියනවා. එතකොට මතක් වෙනවනේ මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල තමයි ප්‍රධානම කෑල්ල. පේපර් එකේ අනිවාර්යෙන් ලකුණු තියෙන කෑල්ලක්. හරි. මේක ලියා ගන්නකො. ඊට පස්සේ අපිට තව කතා කරන්න තියෙනවා ඒ කියන්නේ ඔය ත්‍රිකෝණික න්‍යාස පැත්තට දැන් සමලෝචනයට කතා කරා. සමලෝචනයට කතා කරා ත්‍රිකෝණික න්‍යාස කියන්නේ උඩ ත්‍රිකෝණික යට ත්‍රිකෝණික කුටික සමමිතික සමමිතික න්‍යාස කුටික සමමිතික න්‍යාස උඩ ත්‍රිකෝණික යට ත්‍රිකෝණික ඔන්න ඔය જાතිය න්‍යාස සෙට් එක කතා කරන්න තියෙනවා. මම ඒ ටික කතා කරන්නම්. තව මාතෘකාව කිහිපයක් කතා කරලා ඉවර කරලා මම මේ කතාවට එන්නම්. මොකද ඒක ලොකු එකක් කමක් නැහැ. අපිට අනිවාර්යෙන් ඕන වෙනවා න්‍යාසවල ගුණිතය ගැන කතාව ඊට කලින් ඊට වඩා වැදගත් වුණා. න්‍යාසවල ගුණිතය ගැන මම ඊට පස්සේ කතා කරනවා. මෙතනින් පස්සේ ඒක න්‍යාසය හරි. ඊට පස්සේ න්‍යාසවල ගුණිතය කතා කරන්න පුළුවන්. ගුණිතය කතා කරලා ඒ ආශය කතා කරගෙන පස්සේ අපි මෙන් 0 ත්‍රිකෝණික න්‍යාස පැත්තට මෙන් 0 එමු. හදිසියක් නැහැ. හරි. මේක ලියා ගන්නකො මේ ටික.